අර සහන් පුතාගේ මේ ආවදයක් අහුණා කියලා බුදුහාමේ ඔච්චර මේ රංගපානව නම් අර මේ මිනිසුන්ට වෙඩි තියපුවත් අල්ලන්න පුළුවන් නේ. අර මේ මිද්දෙනිය වෙඩි තිබ්බා. ඔය ආවදත් කරේ මේ හැමතැනම මිනි මරුණු ආවදා වෙන බුදුහාමේ මේ අර කොල්ලට මේ ඔච්චර අපහාස කරන තරම් ඒව වරදක් කළා නෑනේ මිනිස්සුන්ට. පුදුමාකාර මිනිස්සු ඉන්නේ මේ ලංකාවෙත් ඇත්තටම. කිසිම හිත බබලට ඒ කොල්ල වැරදි කළා නෑ කවදාකද. ඔය කොල්ල පට්ට හොඳ කොල්ලේ. උඹලට ඒව තේරෙන්නේ නැති වුණාට. සහන් පුතාගේ මේ රැප් වලට ඔය මිනිස්සු ඔච්චර ඉරිසියා කරන කොහොමත් මේ ඔගේ සින්දුව හැමත් ක්වොලිටිනේ. ඒ හැමදේම හොඳයි. ඔගේ සින්දුව අහන මිනිස්සු කැමතිනේ. ඒක නිසා මේ බොරු මේ උගේ ඌටම මඩ ගහන්න එපා. මේ අපිත් ඔක්කොම ලංකාවේ මිනිස්සුනේ පවුනේ අහිංසක මිනිස්සු මොන දේ වුණා. එහෙම කරන්න හොඳ නැහැ මිනිස්සුන්ට. මේ ආයුධයක් අපුණ එක බුදුහාමේ නිකන් මේ මිනිහක් මරලා වගේ නොච්චර මේ ළඟ පාන්නේ. අම්මා අපේ ලංකාවනේ මේකත්. අර සහන් පුතාගේ මේ ආවදයක් අහුණා කියලා බුදුහාමේ ඔච්චර මේ රංගපානව නම් අර මේ මිනිසුන්ට වෙඩි තියපුවත් අල්ලන්න පුළුවන් නේ. අර මේ මිද්දෙනිය වෙඩි තිබ්බා. ඔය ආවදත් කරේ මේ හැමතැනම මිනි මරුණු ආවදා වෙන බුදුහාමේ මේ අර කොල්ලට මේ ඔච්චර අපහාස කරන තරම් ඒව වරදක් කළා නෑනේ මිනිස්සුන්ට. පුදුමාකාර මිනිස්සු ඉන්නේ මේ ලංකාවෙත් ඇත්තටම. කිසිම හිත බබලට ඒ කොල්ල වැරදි කළා නෑ කවදාකද. ඔය කොල්ල පට්ට හොඳ කොල්ලේ. උඹලට ඒව තේරෙන්නේ නැති වුණාට. සහන් පුතාගේ මේ රැප් වලට ඔය මිනිස්සු ඔච්චර ඉරිසියා කරන කොහොමත් මේ ඔගේ සින්දුව හැමත් ක්වොලිටිනේ. ඒ හැමදේම හොඳයි. ඔගේ සින්දුව අහන මිනිස්සු කැමතිනේ. ඒක නිසා මේ බොරු මේ උගේ ඌටම මඩ ගහන්න එපා. මේ අපිත් ඔක්කොම ලංකාවේ මිනිස්සුනේ පවුනේ අහිංසක මිනිස්සු මොන දේ වුණා. එහෙම කරන්න හොඳ නැහැ මිනිස්සුන්ට. මේ ආයුධයක් අපුණ එක බුදුහාමේ නිකන් මේ මිනිහක් මරලා වගේ නොච්චර මේ ළඟ පාන්නේ. අම්මා අපේ ලංකාවනේ මේකත්.